jogging කරන්න යද්දී හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අදත් මම ඔයාලට අලුත් vlog එකක් අරගෙන ආවා. ඔන්න ඉතින් අද උදේම මම මේ නැගිටලා මූණකට සෝදගෙන ක්ලිනිකල් ප්ලේස්මන්ට් යන්න තමයි ලෑස්ති වෙන්නේ. යන්න කලින් බත් එකත් රයිස් කුකර් එකේ ගහලා කලින් සතියේටම හදාගත්තු ව්‍යංජන ටිකත් රත් කරගෙන මම දැන් මේ ලෑස්ති වෙන්නේ යන්න කලින් මොන හරි බීලා යන්න. ඉතින් මේ දවස් ටිකේ උදේට මම මෙන්න මේ ජූස් එක බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒකත් හදාගෙන බීලා ඇඳුම් ටිකත් අයන් කරගෙන ඒක ඇඳගෙන ඉක්මනට ඩියුටි එකට යන්න ලෑස්ති වෙලා ඉන්න. එතකන් චුට්ටක් ඉන්නකෝ. මම යන්න ලෑස්ති වෙනකන් මම ඔයාලට මේක චුට්ටක් මතක් කරන්න. ඔයාලා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මගේ මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් මට දැනගන්නත් එක්ක කවල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් ඉක්මනට ලෑස්ති වෙලා අපි දැන් ඉක්මනට හොස්පිටල් එකට යමු. 3rd year ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපිව ට්‍රේන් කරන්න එක හොස්පිටල් වලට දානවා. ඉතින් අද අලුත් හොස්පිටල් එකක්, අලුත් වෝඩ් එකක්. අපි බලමු අද මම මොකේද වැඩ කරන්නේ, ඒකේ මොනවද කරන්න තියෙන්නේ, ඒකේ මොනවාගේ ලෙඩ වලටද බෙහෙත් කරන්නේ වගේ දේවල් මම ඔයාලත් එක්ක මේ vlog එකේදී ෂෙයා කරගන්නම්. ඔන්න ඉතින් අද මට වැඩ තියෙන්නේ ගැස්ට්‍රෝඑන්ටරොලොජි යුනිට් එකේ. ඒ කියන්නේ GE යුනිට් එකේ. ඒකේ මොනවද සිද්ධ වෙන්නේ? ඔයාලා දන්නවද ඒකේ මොනවද සිද්ධ වෙන්නේ කියලා? හරි මම මෙහෙම කියන්නම්කෝ. ගැස්ට්‍රෝඑන්ටරොලොජි යුනිට්. ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ලෙඩ රෝග වලට බෙහෙත් කරන, පරීක්ෂණ සිද්ධ කරන යුනිට් එකක්. දැන් ආහාර ජීර්ණ පද්ධතිය එක කොටස් තියෙනවානේ. ඒ කොටස් තමයි මුඛය, අන්න ස්රෝතය, ආමාශය, ග්‍රහණීය, කුඩාන්ත්‍රය, මහාන්ත්‍රය, ගුද මාර්ගය, ගුදය. ඒ වගේම මේ ආමාශය, කුඩාන්ත්‍රය, මහාන්ත්‍රය කියන ඒවා තවත් කොටස් වලට බෙදෙනවා. ඉතින් මේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඕනම කොටසක ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. උදාහරණ විදිහට ગેස්ට්‍රයිටිස්, පෙප්ටික් අල්සර් ඩිසීස්, GI කැන්සර්ස්, හිමොරොයිඩ්ස් වගේ එක ලෙඩ හැදෙන්න පුළුවන්. ඉතින් අන්නේ ලෙඩ රෝග හඳුනා ගන්න අපි මේ යුනිට් එකේදී එක පරීක්ෂණ සිද්ධ කරනවා. එන්ඩොස්කෝපි, කොලොනොස්කෝපි, බයොප්සි, තව සිග්මොයිඩොස්කෝපි, ෆයිබර් ස්කෑන් වගේ දේවල් සිද්ධ කරනවා. මට මේ යුනිට් එකේදී ෆොටෝස් වීඩියෝස් ගන්න බැරි නිසා මම ඔයාලට මේ විදිහට මේ දේවල් පැහැදිලි කරන්නම්. ඔයාලා අහලා තියෙනව නේද? බඩ ඇතුලට කැමරාවක් දාලා බලනවා කියන කතාව. කටවහරට මිනිස්සු එහෙම කිව්වට මේවට තියෙනවා එක නම්. ඒ නමුත් එක්ක මම ඔයාලට මේ දේවල් පැහැදිලි කරන්නම් කොහොමද කරන්නේ කියලා. හරි අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ඉහළ කොටස. ඒ කියන්නේ අපේ පාර්ට් එකට චෙක් කරන්න තමයි අපි එන්ඩොස්කෝපි ටෙස්ට් එක කරන්නේ. මේකෙදී එන්ඩොස්කෝප් කියන උපකරණය අපේ මුඛය හරහා අන්න ස්රෝතය දිගේ යවලා ඒකේ තියෙන කැමරාවෙන් පෙනෙන දේ මොනිටර් එකකින් අපිට බලා ගන්න පුළුවන් කොහොමද මෙයාගේ GI tract එකේ තියෙන වෙනස්කම් මොනවද සිද්ධ වෙලා තියෙන්නේ මොනවද ප්‍රශ්න කියලා. ඒ වගේම GI tract එකේ lower part එකේ එහෙම නැත්නම් පහළ කොටසේ තියෙන abnormalities මොනවද කියලා බලන්න තමයි කොලොනොස්කෝපි ටෙස්ට් එක කරන්නේ. මේකෙදී අපේ ගුද මාර්ගය හරහා මහාන්ත්‍රය දිගේ කොලොනොස්කෝප් එකේ යවලා තමයි අපේ තියෙන abnormalities එහෙම නැත්නම් වෙනස්කම් ලෙඩ රෝග ඒවා ටෙස්ට් කරගන්නේ. ඒ වගේම මේ ටෙස්ට් දෙකම කරද්දී පැය 6ක් 8ක් අතර කාලයක් ෆාස්ටිං ඉන්න ඕනේ. ඒ වගේම කොලොනොස්කෝපි ටෙස්ට් එක කරද්දී දවස් 2කට වගේ කලින් ඉඳන් අපි පෙර සූදානමකින් ඉන්න ඕනේ. ඒ දේවල් අපිට හොස්පිටල් එකෙන් පියවරෙන් පියවරට කියලා දෙනවා. ඒ විදිහට ලෑස්ති වෙලා තමයි අපි මේ ටෙස්ට් එක කරන්න යන්න ඕනේ. සාමාන්‍යයෙන් හිමොරොයිඩ්ස් එහෙම නැත්නම් අර්ශස් තියෙන පේෂන්ට්ස්ලා, කැන්සර්ස් තියෙන පේෂන්ට්ස්ලා ගොඩක් මේ යුනිට් එකට එනවා. සමහර අය මොකක් හරි ලැජ්ජාවක් නිසා හරි වේදනාවක් දැනෙනවා කියලා හිතලා හරි මේ ටෙස්ට් කරන්නේ නැතුව මග අරිනවා. එහෙම නොකර මුලින්ම තමන්ගේ ලෙඩේ අඳුනගෙන ඒකට ප්‍රතිකාර කරොත් ඇත්තටම අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ලෙඩ නැති කරගන්න පුළුවන්. ඒ වගේම අපි කන සමහර කැම බීම වලිනුත් මේ ලෙඩ රෝග කන්ට්‍රෝල් කරන්න අපිට පුළුවන්. ඉතින් මේ හැමදේම මට මේ vlog එකේදී ඔයාලට තේරුම් කරන්න බෑනේ. ඒ නිසා කෙටියෙන් මේ විදිහට තේරුම් කරා. ඇත්තටම සමහර පේෂන්ට්ස්ලා මේ යුනිට් එකෙන් එළියට යනකොට අනේ ගොඩක් පිං චූටි මිස් කියලා යනවා. ඒ වගේ වචන ටිකක් ඇහෙද්දි මට මං ගැනම නිහතමානී සතුටකුත් දැනෙනවා. මොකද මමත් එයාලගේ සෞඛ්‍යය යහපත් කරන්න මොනවාම හරි දෙයක් කරානි කියලා මට හිතෙනවා. හරි. ඔන්න ඉතින් අද මගේ බයෝ පාඩම ඉවරයි.
ඔයාලට කම්මැලි හිතෙනද දන්නේ නැහැ. මට ඕනේ කොහොම හරි මම දකින දේවල් වලින් චූටි දෙයක් හරි ඔයාලටත් ඇවිල්ලා කියන්න. එතකොට ඔයාලත් ඔයාලගේ සෞඛ්‍ය ගැන චුට්ටක් හරි සැලකිලිමත් වෙනවනේ. අනිත් ඒ තමයි මම මෙතන කිව්ව හරිම චූටි දේවල් ටික. තව ගොඩාක් දේවල් තියෙනවා ඔයාලත් එක්ක කතා කරන්න. අපි ඉස්සරහටත් ඒ දේවල් කතා කරමුකෝ. ඔන්න ඉතින් ඩියුටි ඕෆ් වෙලා අපි සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු ටිකකුත් අරගෙන බෝඩිමට ගියා. දැන් මං චූටි නිින්දක් දාලා එන්නම් හොඳේ. 3 hours later. හයි පැය 3කට විතර පස්සේ ඔන්න මම නැගිට්ටා. දැන් අපි මේ යන්න හදන්නේ අපේ සෞඛ්‍ය ගැන හිතන්න. මේ දවස් ටිකේම මායයි එක දිගට කඩිචෝරු කාලම මං හිතන්නේ අපි දැනට දැන් කොලෙස්ටරෝල් හොඳටම වැඩි. එහෙම නෑ හරිද? කොලෙස්ටරෝල් වැඩි වෙන්න කලින් කියලා තමයි අපි මේ ජොගින් යන්න පටන් ගත්තේ. අපි දැන් ජොගින් කරන්න යන්නේ. මේ තැන කඳාන ජායලාවට අය නම් දන්නවා ඇති. මෙතන ලොකු ළමයි පොඩි ළමයි කියලා වෙනසක් නෑ. හැමෝම ඉන්නවා. පොඩි බබාලට මෙතන චිල්ඩ්‍රන්ස් පාක් එකකුත් තියෙනවා. හවසට ඉරත් පැහැගෙන යන නිසා මෙතන අමුතුම ලස්සනක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් පැය 2:00කට විතර පස්සේ අපි දැන් මේ ආපහු බෝඩිමට යන්න තමයි හදන්නේ. එන්නකෝ යන්න මාත් එක්ක. ඔයාලමට hina වෙන්නේ නැත්නම් මම පොඩි දෙයක් පෙන්නන්නද? ද ෂවර්ම ෂොප් කියලා තමයි මේකේ ගහලා තිබුණේ. මේකේ කෑම මාර රහයි ළමයි. මොකද එග් රෝල් එකක් 120යි. ඒක ඇතුලේ සැමනයි බිත්තරයි හැමදේම තියෙනවා. හැබැයි අපි අද ආවේ මේකේ තියෙන බාදම් කිරි එක try කරන්න. ඒකේ කටින් කටට කජු හැපෙනවා. මාරම රසයි. මම මේ ඇඩ් එකක් කරනව නෙවෙයි හොඳද? මම ඇත්ත කිව්වේ මගේ එක්ස්පීරියන්ස් එක. ඔයාලත් දන්න අය ඇති මේක ගැන. දන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් අදට මගේ vlog එක මෙතනින් ඉවරයි. ඉතින් මම මෙච්චර වෙලා අහන් හිටියට බලන් හිටියට ඔයාලා හැමෝටම ගොඩක් thank you. අද vlog එක ගැන ඔයාලට මොකද හිතුනේ? ඔයාලට මොනවද දැනගන්න තියෙන්නේ? මේ දේවල් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ආයෙත් මේ වගේ අලුත් vlog එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්න. එතකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.